ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ටීවී සිහනන්ද නරඹන සහෘද හිතවතුන් සියලුම දෙනාට. බක් මාසයෙන් පසු ලංකාවට කොහොමද? ලංකාවේ ආර්ථිකය කොහොම වේවිද? ඒ වගේම දේශපාලන තත්ත්වය කොහොම වේවිද? අපිත් එක්ක වැඩ කටයුතු කරන ඔබට වැඩසටහන් ඉදිරිපත් කරන ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් කිහිප පොලක් සමග අපි වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අලුත් අවුරුදු උදාවෙන් පසු රටට කොහොමද කියන කාරණාව ගැන. ඉතින් අද පළවෙනි වැඩසටහන අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කරා ඔබ ඊටමත් හොඳින් හඳුනන රන්දේව ගුරුකුලයේ අධ්‍යක්ෂ එවැගේම හස්තරේඛා හා අංක විද්‍යා රජත විභූෂණ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රවේදී රන්දේව මහත්මයාට. රන්දේව මහත්මයා ආයිබෝවන්. ආයිබෝවන්. රන්දේව මහත්මයා දැන් අපිත් තමගේ අවුරුදු කිහිපයක ඉඳලා මේ අලුත් අවුරුදු වැඩසටහනට සහභාගී වෙනවා. අප්‍රේල් මාසයේ අපි කතා කරනවා අප්‍රේල් මාසයෙන් පසුව ලංකාවට කොහොම වේවිද? අපි ගිය වසරේත් මේ වැඩසටහන කරා, ඊට කලිනුත් කරා. ඔන්න අපි 2025 වර්ෂයේත් අලුත් අවුරුදු උදාවෙන් පසුව රටට කොහොමද, රටේ ආර්ථික තත්ත්වය කොහොමද, රටේ දේශපාලන තත්ත්වය කොහොමද කියලා ඔබතුමාගෙන් පූර්වකථනයක් ගන්න තමයි හදන්නේ. ඔබතුමාට අවස්ථාව තියෙනවා. ඔව් තරංග. මම පුංචි ප්‍රවේශයකට එන්නම්. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ අලුත් අවුරුද්ද ගැන කතා කරද්දී මෙවර මම අලුත් අවුරුද්ද ගැන කතා කරනවට වැඩිය මේ අලුත් අවුරුද්දට ප්‍රවේශ වෙන්න වෙන්නේ කුමන පරිසරයක් මතද කියන එක අපි සාකච්ඡා කරමු. මොකද අප්‍රේල් සාමාන්‍යයෙන් 7, 8, 9 දිනවලදී සිදුවෙන විශ්වයේ විශේෂිත විපර්යාසයන් ටිකක් ඊට පෙර සිටම මේකේ නිමිති පහළ වේවි. ඒ දිනවල විශේෂයෙන් මේකේ තියෙන ගැටලුකාරී තත්වයන් වැඩි වෙනවා, අධික වෙනවා. ඒ ගැටලුකාරී තත්වයන් මැද තමයි මෙවර අලුත් අවුරුද්දට සූදානම් වෙන්නේ. ඉතින් මේ ඇතිවෙන පාරිසරික තත්වයන්හි යම් ස්වභාවයන් යම් ගැටලුකාරී තත්වයන් වලට මුහුණ දෙමින් නව වසර සමරන්න වෙනවා හැම කෙනෙකුටම. ඉතින් ඒවා निराකරණය කරගන්නේ කොහොමද කියන එකත් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තියෙන ස්වභාවයන් එක විශේෂයෙන්ම මුහුද ආශ්‍රිත කැළඹිලි ඇති වෙන්න පුළුවන්. සියලු දෙනාම සෝදානම්ව ඒ වගේම ප්‍රවේශම්ව සිටිය යුතුයි. සමහර අවස්ථාවලදී ප්‍රචණ්ඩකාරී මුහුදු තත්වයන් වලට මුහුණ දෙන්න වේ. විශේෂයෙන්ම දීර්ඝවර කර්මාන්තය කරන අය ඉතාමත්ම සැලකිල්ලෙන් කාලය ගත යුතුයි කියලා විශේෂයෙන් අවධාරණය කරනවා. ඒ වගේම මම නිශ්චිතවම කියන්නේ නැහැ. නමුත් තියෙන පිහිටීම් සහ ඒවත් එක්ක නැවත වරක් සුනාමි අවදානමක් ඇති වෙයිදෝ කියලා සැකයකුත් පහළ වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම පොදුවේ ගත්තහම ජලය සම්බන්ධව යම් අහිතකර තත්වයන්හි ස්වභාවයන් අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉදිරි තියෙන ග්‍රහ පිහිටීම් ස්වභාවයත් එක්ක බලනකොට තරංග බොහෝ අයගේ මානසික රෝග තත්වයන් ඉදිරියට එන්නට පුළුවන්. ඒ වගේම අමනුෂ්‍ය බලපෑම් ආදී තත්වයන් වැඩි වෙන්නට පුළුවන්. ඒක නිසා ඉදිරි කාලය ප්‍රවේශම්ව ආගමානුකූලව කටයුතු කිරීම වැදගත්. මේ අවුරුද්දට ප්‍රවේශ වීමත් එක්ක ඇතිවෙන පාරිසරික තත්වයන් තමයි මේ ආකාරයෙන් තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්දේ විශේෂයෙන්ම වසංගත රෝග පැතිරීමක් වෙන්න පුළුවන්. මේ වෙනකොට ඒ යම් ශක්ති ස්වභාවයන්හි මූලික ලක්ෂණ ග්‍රහ කිරණ ස්වරූපයෙන් පහළ වෙලා තියෙනවා. ඒක නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ආගමික අන්තවාදී ස්වරූපයන් සහ නොසන්සුන්තා, ඒ කියන්නේ ආගම් අතර මතභේද තත්වයන් මතුවෙන්න ඉදිරියට එන්න පුළුවන්කමක් තිබෙන කාලයක් තමයි මේ අලුත් අවුරුද්ද උදා වීම සිද්ධ වෙන්නේ. රන්දේව මහත්මයා මේ ඔබතුමාට තවත් අදහස් දක්වන්න තියෙනවා. මම හිතන්නේ බොහෝ දේවල් පොඩි ගැටලු කිහිපයක් තියෙන निराකරණය කරගෙන යමුද? ඔබතුමා සඳහන් කරා මේ අමනුෂ්‍ය බලපෑම් සහ මානසික රෝග බොහෝ දෙනෙකුට ඇතිවන්න පුළුවන් කියලා. අපිට එහෙම වුණොත් ජ්‍යොතිර්විද්‍යාව පැත්තෙන් කුමක්ද කරන්න පුළුවන්? ශාන්ති කර්මයක් තියෙනවද? ඔව් අපි මේ සියල්ලටම පොදු දෙයක් තරංග අවසානයේදී මම දෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම එක්ව සිදු කරන්න ප්‍රබල අදිෂ්ඨානයක් සමග ප්‍රබල ආරක්ෂක ගාතාවක් නිරන්තරයෙන් සෑම කෙනෙක්ම නිවෙස්වල ඉඳලා කටයුතු කරන්න චිත්ත බලයෙන් විශ්වයේ තියෙනා වූ ශක්ති ස්වභාවයන් පිරිසිදු කර හැකි ප්‍රබල දෙයක් අපි අවසානයේදී ලබා දෙනවා. හොඳයි. ඔබතුමාට ඉදිරියට යන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේම ආර්ථික අස්ථාවරත්වය ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. මොකද මේ තියෙනා වූ
ස්වභාවයන් එක්ක ආර්ථික අස්ථාවරත්වයකට පැහැදිලිව ගමන් කිරීමේ අවදානමක් තියෙනවා මේ ලබන්නා වූ නව වසර සමග. ඒ වගේම මුහුදු ආශ්‍රිත අනතුරුවල විශේෂ අනතුරුදායක බවක් තියෙනවා. ඒ වගේම ජල දූෂණය වැඩි වෙනවා. හරි, ජල දූෂණය වැඩි වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තමයි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ. ඒ වගේම ඔබට ලැබෙන උපදෙස් නිසියාකාරව නිසි උපදෙස් නොලැබෙන්නට ඉඩ තියෙනවා. සමහරට අපි හිතමු යම් මානසික රෝගයක් හැදුන කෙනෙක් ඉන්නවා කියලා තරංග. ඇත්තටම එයාට තියෙන මානසික රෝගයක් වෙන්න පුළුවන්. හැබැයි එයා වෙනම গুপ্ত ප්‍රතිකර්ම කර කර ඇවිදින්න ඉඩකඩ තියෙනවා. හරි, ඇත්තටම එයාට තියෙන්නේ গুপ্ත රෝගයක් නම් එයා මානසික ප්‍රතිකර්මයන් කරන්න රෝහල්ගත වෙලා ඒ වගේ තත්ත්වවලට යොමු වෙන්න ඉඩකඩක් තියෙනවා. පොදුවේ ගත්තාම ගත වෙන කාලවකවානුව තුළ මානසිකව ප්‍රබල පීඩාවීම් අපිට දක්නට ලැබෙනවා. ඉතින් අපි මම හිතන්නේ අප්‍රේල් මාසය ගැන විතරක් නෙවෙයි කතා කරන්නේ. ඒක නිසා අපි ඉදිරියට කතා කරලා මේවට අවශ්‍ය ප්‍රතිකර්මයන් මොනවද කොහොමද කියන එක කතා කරමු. ඉතින් මේ විදිහේ තත්වයකින් ආරම්භන නව වසරක් තමයි අපිට මෙවර දැක ගන්න බලා ගන්න පුළුවන්කම තියෙන්නේ අදාළ ප්‍රතිකර්මයන් සිදු නොකළොත්. ඒතර ප්‍රතිකර්මයන් සිද්ධ කරන්නේ කොහොමද කියලා අපි අවසානයේ කතා කරමු. මේ වගේ තත්වයන් වලින් ආරම්භන මේ නව වසර ඉදිරියට මාස කිහිපයක් යනකම් මේ තියෙනා වූ ගැටලුකාරී තත්වයන් සමග නොඑක් පීඩාකාරී තත්වයන් සමග යම් ආකාරයකට සමනයකට පත්වෙමින් ගමන් කරනවා දෙසැම්බර් මාසය දක්වා. දෙසැම්බර් මාසය දක්වා සමනයකට පත්වෙමින් ගමන් කළත් 2026 වසරේ ලංකාවට අතිශය ගැටලුකාරී පීඩාකාරී තත්වයන් මතුවීමක් තියෙනවා. මේ මතුවීමක් කියලා කියන තරංග ඇත්තටම බොහෝ දෙනෙක් පවතිනා වූ ක්‍රමවේදය වෙනස් කරමින් ඉදිරියට යන්නට සහාය දෙනවා වෙනුවට නොයෙක් කණ්ඩායම් සකස් කර ගනිමින් Taman ඉදිරියට ඒම සඳහා සැලසුම් ක්‍රියාත්මක කරනවා, සැලසුම් දියත් කරනවා. මෙන්න මේ පාරිසරික තත්ත්වයන් සමග 2028 ලොකු ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්නට තියෙනවා. නමුත් ඉතාමත්ම සතුටින් කිව යුතු ආරංචියකුත් තියෙනවා. මොකද මේ ගත වෙන කාලේ ඉදිරි කාලය තුළ මේ බොහෝ ස්වභාවයන් වෙනස් වෙලා අලුත් ක්‍රමවේදයන් ඉදිරියට පැමිණෙනවා. හිසකෙස් කැලවී යාම, අකලට හිසකෙස් පැහීම, හිස්සරිය ඇතුළු සියලුම හිසකෙස් දුබලතාවලට ඇති එකම ආයුර්වේද විසඳුම හෙළාරණ කේශ නිරෝග්‍ය හෙයා ඔයිල්. හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතාගේ හෙළ පාරම්පරික රහස් වට්ටුවරයකට 100% ස්වභාවිකව නිපදවන මෙමගින් අතුරු ආබාධ කිසිවක් නැත. බිල රුපියල් 2900කි. ගෙන්වා ගැනීමට අමතන්න. වැඩි විස්තර දැන ගැනීම සඳහා එය අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. හෙළාරණ කේශ නිරෝග්‍ය හෙයා ඔයිල්. උදාහරණයක් විදිහට තාක්ෂණය කියන එක ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඉහළ එනවා. ඒ තාක්ෂණයේ ඉහළ ඒමත් සමග නොයෙක් පෞරාණික ඒ වගේම නිසි ක්‍රමවේදයක් නැති ස්වභාවයන් කඩාගෙන වැටලා ආයතනයක වුණත් තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියට ඇවිදිලා විශේෂයෙන්ම තාක්ෂණික දැනුම තියෙන අය ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන්නට පටන් ගන්නවා. ඒ අතින් දියුණුවක් ලබන්න හැකියාවක් වාසනාවක් තියෙනවා. හැබැයි 2026 වසරේ ප්‍රවේශම් විය යුතුයි. 2026 වසරේදී විශේෂයෙන්ම අපි අප්‍රේල් වෙනකන් කතා කරන්නේ. ඊට පස්සේදී අපිට ඉදිරියට යන්න පුළුවන් ලබන අප්‍රේල් වල ඉඳලා කොහොමද කියලා. ඉතින් අප්‍රේල් දක්වාත් 2026 වසර ලැබීමත් එක්ක යම් අවාසනාවන්ත ස්වභාවයන් පරිසරයන් සකස් වෙන්නට පුළුවන්. හැබැයි මේවා වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. වළක්වා ගන්න සියලු දෙනාම එක්සත්ව නැගී සිටිය යුතු ස්වභාවයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ සියල්ල නිසියාකාරව සකස් කර ගන්න නම් මේ අප්‍රේල් වල ඇති වෙන මේ ගැටලුකාරී තත්වයන් निराकरणය කරගන්න. එහෙම නැත්නම් ඒ ගැටලුකාරී තත්වයන් බලපෑම අවම කරගන්න ශ්‍රී ලංකා වාසී සියලු දෙනාම කටයුතු කරන්න කියලා විශේෂ මතක් කිරීමක් තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. රන්දේව මහත්මයා දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ නව රජය නව ජනාධිපතිතුමාත් එක්ක 2025 වර්ෂය හොඳ වෙයි කියලානේ. නමුත් ඔබ ඇතුළු බොහෝ ජ්‍යොතිර්වේදීන් කියනවා මේ 2025 හිතපු තරම් සුබදායි නැහැ කියලා. හැබැයි සූර්ය මංගල්‍යයෙන් පසුවත් ඇත්තටම මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දේශපාලන සම්බන්ධයෙන් මහා ලොකු වර්ධනයක් පෙන්වුම් කර නැති වුණත් ජනතාවට සාමාන්‍යයෙන් හරි ජීවිකාව ගෙනියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? තරංග බෝම්බයක් පිපිරුවට පස්සේ
ඒ බෝම්බේ පිපිරවූ ප්‍රදේශයේ පිරිසිදු වෙලා සාමාන්‍ය තත්වයට එන ටික කාලයක් යනවනේ. අන්න ඒ වගේ මේ නව වසරේ ඇති වෙන ස්වභාවයන් එක්ක ආර්ථිකමය පරිසරය නිසියාකාරව ගොඩනැගිලා ක්‍රමවත්ව පැවැත්වීම සඳහා යම් කාලයක ගතවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මං ඉස්සෙල්ලා කිව්වා වගේ නොයෙක් ආකාර කුමන්ත්‍රණ රජය බිඳ දැමීම සඳහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ කුමන්ත්‍රණයන් වලට මුහුණ දෙමින් තමයි කටයුතු කරමින් ඉදිරියට යා යුත්තේ. හැබැයි අපි මුලින්දම කිව්ව දෙයක් තමයි මේ ක්‍රමවේදය වෙනස් වෙනවා. මේක කිව්වේ 2017. ඒ 2017 කියපු දෙයද ඒ විදිහටම අදටත් කියනවා ක්‍රමවේදය අනිවාර්යෙන් වෙනස් වීමක් වෙනවා. ක්‍රමවේදයේ වෙනස් වීමක් සිදු වෙනවා. හැබැයි ඉතින් ජනතාවට ටිකක් විතර මේ අපිට කට්ටක් කන්න වෙනවා. ඒකද කියන්නේ? ජනතාවටත් කට්ටක් කන්න වෙනවා. රජයටත් කට්ටක් කන්න වෙනවා. 2025 දැන් ඔබතුමා කිව්වා දෙසැම්බර් වෙනකොට යම් කිසි හේකින් පාලනීමක් වෙනවා කියලා. ඔව්. එතකොට ඒ පාලනීය වීම නැවතත් ජනවාරි වලින් පසුව අප්‍රේල් වෙනකන් තිවුර වෙනවද නැත්නම් ඒ විදිහටම තියෙනවද? නෑ, ජනවාරි වලින් පස්සේ යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. ඒ මතුවෙමින් තමයි ඉදිරියට යන්න වෙන්නේ. අපි අප්‍රේල් වෙනකන් විතරක් කතා කරන නිසා මම අප්‍රේල් ගැන ඒ ආකාරයෙන් කතා කරේ. නමුත් 2026 වසරම ගැටලුකාරී වසරක් බවට පත්වීමේ ඉඩකඩ පරිසරය තමයි තියෙන්නේ. නමුත් ඊටාම වගකීමෙන් යුක්තව කියනවා සියලු ජනතාව ධාර්මිකව ආගමානුකූල ආධ්‍යාත්මික බවට පත්වෙමින් ගමනක් යනවා නම් ඇතිවිය හැකි බොහොම අපලකාරී තත්වයන් වෙනස් කරගන්න දුරු කරගන්න හැකියාව තියෙනවා. ඔබතුමා ජලය සම්බන්ධයෙන් වැඩිපුර ටිකක් කතා කරා. ඇයි එහෙම ජලය සම්බන්ධ වැඩිපුර කතා කරන්නේ? මුහුද ගොඩ ගැලීමක් වෙන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ ගම් වතුර වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කිව්වා. ඇයි ඔබතුමා මේ ජලය සම්බන්ධ වැඩිපුර කතා කරන්නේ? සාමාන්‍යයෙන් මේ දවස්වල විශ්වයේ ශක්තිය ඉදිරිය බලනකොට ආපෝ ශක්තියේ යම් ආකාරයක චලිත ස්වභාවයක් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ශක්තිපතයන් අධ්‍යයනය කරනකොට අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මුහුද සම්බන්ධව අපි අංක විද්‍යාත්මකව ගත්තත් මේක ඇවිල්ලා 25 වසර 5.2.7යි නැප්චූන් තමයි අධිපති වෙන්නේ. නැප්චූන් සාගරයට අධිපති ග්‍රහයයි. ඒක නිසා විශේෂයෙන්ම මුහුද සම්බන්ධව ජලය සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ජලය අපිරිසිදු වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. දේශපාලන මැදිහත් වීම සහ පාලකයින්ගේ උනන්දුව රට කරවීම ගැන ඔබතුමාගේ අදහස් කුමක්ද? දේශපාලන මැදිහත් වීම සිද්ධ වෙනවා රටේ බොහෝ කටයුතු වලදී. නමුත් දේශපාලඥයින්ට පවා යම් කලකිරීම සහ පීඩාවන් ඇති වෙන්න පුළුවන්. එකක් තමයි කොච්චර කරත් මේක ගොඩ දාන්න, ඒ කියන්නේ අර බාහිරින් එන කරදර ප්‍රශ්න නිසා මෙච්චර වෙහෙසිලත් බලන්නකො මෙහෙම වුණානේ වගේ කියන තත්ත්ව. එහෙම නැත්නම් වැඩ කරගෙන යනකොට අපි කියන තරංග බාල්දි දානවා කියලා ගොහින්. ඉතින් ඒ වගේ තත්ත්ව නිසා යම් කලකිරීම ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අයටත් මතක් කරන්න විශේෂයෙන්ම වීරියෙන් කැපවීමෙන් යුක්තව කටයුතු කරගෙන යන්න. විශේෂයෙන්ම අප්‍රේල් මාසය මැයි වලින් එහාට යද්දී සාමාන්‍ය විදියට පරිසරය පවත්ව ගන්න උත්සාහයක් කරන්න කියන එක. රන්දේව් මහත්මයා, විදේශ බලපෑම් කොහොම වෙයිද? රට තුළට ගලාගෙන එයිද නැත්නම් රටේ මැදිහත් වීමක් විදේශ රටවල් වල බලපෑමක් රටට මැදිහත් වීමක් නොවීමක් සිදු වෙයිද? ඔව්, විදේශ සම්බන්ධතාව ගැන කතා කරද්දී විශේෂයෙන්ම විදේශිකයන් පැමිණීම ගැන කතා කරනකොට තරංග මේ තත්ත්වයන් මේ ස්වරූපයන් එක්ක අපිට ඒකේ ලොකු වර්ධනයක් අප්‍රේල් මැයි වල දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉන් පසුව සාමාන්‍ය තත්වයට පැවතීමක් සිද්ධ වීම. එතකොට මේ දේශපාලන මතකසීම් කොහොම වේද විදේශ රටවල ලංකාව කෙරේ? මේ වෙලාවේදී කොහොමත් ගැටලුකාරී ස්වභාවයක් ක්‍රියාත්මක වෙන නිසා ඒ පැත්තේ ලොකු අවධානමක් නැහැ කියලා තමයි මට සාමාන්‍යයෙන් අධ්‍යයනයන් වලට තේරලා තියෙනවා. මොකද හේතුව විදේශ අතගැසීම් වලට අවධානය යොමු කළ නොහැකි කාලයක්. එතකොට ඒගොල්ලෝ උනත් පාරිසරික ව්‍යසන සහ මෙවැනි තත්ත්ව යටතේ තවත් දේශපාලනික බලපෑමක් ඇති කරන්න උත්සාහ කරනවට වැඩිය මේ ඇති වෙලා තියෙන පීඩාකාරී තත්ත්වය නිසා ඒ ස්වභාවයන් යම් ඇකිලීමක් වෙයි කියලා හිතනවා. හොඳයි. අවසාන වශයෙන් ඔබතුමා සඳහන් කරා මේ චිත්ත බලවේගය වැඩි කරගන්න පුළුවන්. ඔව්, විශේෂයෙන්ම අපි මේ ආගමික කටයුතු වලට මුල් තැන දෙන එක හොඳයි තරංග. ඊට අමතරව මට බාධා කිරීමක් කරලා ඔබතුමාට තවත් මොනවද මේ අපිට දැනගන්න කියන දේවල් ටිකක් තියෙනවද?
මීට අමතරව රට ගැන කියන දේවල් ටිකක් තියෙනවා. ඒකත් අහන්න ඕනේ. එහෙම අහලා තමයි අවසාන වශයෙන් යන්නට ඕනේ මේ. ඔව් තරංග පුද්ගලික වශයෙන් කියනවා නම් සෑම කෙනෙකුටම සුබදායක කාලයක් නොවේ ගත වෙන්නේ. ඒක නිසා සෑම කෙනෙක්ම පුද්ගලිකව තම තමන් ආධ්‍යාත්මිකව සහ ආගමානුකූලව කටයුතු කරන්න. එසේ කටයුතු කිරීම තුළින් ඔබේ ආරක්ෂාව සහ ඔබේ ඉදිරිය සාර්ථකත්වයේ වාසනාව ඔබ ගොඩනගා ගන්න කියන පොදු පණිවිඩය ලබා දෙනවා සෑම කෙනෙකුටම. හරයි. අපි එහෙමනම් යම් කිසි අමනුෂ්‍ය බලපෑමක් ඒ වගේම මානසික රෝගී තත්ත්වයක් හිතේ නොසන්සුන් භාවයක් තියෙනවා නම් චිත්ත ශක්තිය වැඩි කරගෙන අපි අනාගතයට මුහුණ දෙන්න 2025 මේ සූර්ය මංගල්‍යයත් එක්ක ඔබේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි රන්දේව මහත්මයා හරහා ඉදිරිපත් කරන්න මේ සූදානම් වෙන්නේ. ඔව් විශේෂයෙන්ම මතක් කරනවා අපි අලුත් අවුරුද්ද නැත්නම් අප්‍රේල් පටන් ගන්නකොටම පරිසරයට ආදරය කරමින් ජීවිතය පටන් ගනිමු. මේ දවස්වල හැම තැනම ලෙඩ නේද? තාම ප්‍රතික්ෂා ගත්තේ නැද්ද? එහෙනම් අදම ගන්න සෙම් ප්‍රතිශ්‍යාව හිසරදය නාසයෙන් සොටු දියර ගැලීම කැස්ස උණ ඇඟපත වේදනාව ඇතුළු සෙම් රෝග 16කට ක්ෂණික සහනය ගෙන දෙන මෙය දිනපතා පානය කරන්න. 100% ස්වභාවික ශාකසාර වලින් හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා විසින් නිෂ්පාදනය කර ඇත. ලෙඩක් හැදෙන්න කලින් ඔබත් පානය කරන්න. ප්‍රතික්ෂා මිල රුපියල් 1000ක් පමණයි. දැන්ම 0754 අංකයට කෝල් කර හෝ WhatsApp මැසේජ් එකක් එවා නිවසටම ගෙන්වා ගන්න. මේ පරිසරය ලස්සනට තියමු. පරිසර දූෂණයෙන් වළකිමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ට මානසික පීඩාවක් එනවා නම් ගැටලුවක් එනවා නම් අපි මනෝ උපදේශනයන් පැත්තට යමු. ඒවට අදාළ පුහුණු වෙච්ච අය ඉන්නවා. ඒක නිසා මේක මානසික රෝගී තත්ත්වයන් වලට යාමට පෙර අදාළ අයගෙන් උපදෙස් අරගෙන තමන්ගේ මානසික තත්ත්වය නිදහස්ව පවත්වා ගැනීමට කටයුතු කරමු කියන එක විශේෂයෙන් යුක්තව මතක් කරනවා. ඒ වගේම ජලය සම්බන්ධව විශේෂයෙන්ම කටයුතු කරන්න, ජලය ආරක්ෂා කරන්න සහ පිරිසිදුව තියාගන්න කටයුතු කරන්න කියන දේ කියනවා වගේම මම අර ඉස්සෙල්ලා කිව්ව එකත් මතක් කරනවා. විශේෂයෙන්ම මේ ගාථාව ඔබ අර්ථය අදිෂ්ඨාන කරගෙන දවසට 21 වර බැගින් අප්‍රේල් 1 වෙනිදා සිටම කියන්න ගන්න. ඒක ඊටාත්ම යහපත්. මම අර්ථයත් එක්ක කියන්නම්. ගාථාව වෙන්නේ සම්බුද්ධේ අට්ඨවී සංච. ඕන කෙනෙකුට ලියා ගන්න පුළුවන්. සම්බුද්ධේ අට්ඨවී සංච ද්වාදසංච සහස්සකේ. ද්වාදසංච සහස්සකේ. පංච සත සහස්සානී පංච සත සහස්සානී නමාමි සිරසාදරං නමාමි සිරසාදරං තේසං ධම්මංච සංඝංච තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහං ආදරේන නමාමහං නමක්කාරානුභාවේන නමක්කාරානුභාවේන සබ්බ භයා උපද්දවා සබ්බ භයා උපද්දවා අනේකා අන්තරායාපි අනේකා අන්තරායාපි විනස්සන්තු අසේසතෝ විනස්සන්තු අසේසතෝ. නැවත වාරයක් බලා ගන්න හැම කෙනෙක්ම සම්බුද්ධේ අට්ඨවී සංච ද්වාදසංච සහස්සකේ පංචසත සහස්සානී නමාමි සිරසාදරං තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහං නමක්කාරානුභාවේන සබ්බ භයා උපද්දවා අනේකාන්තරායාපි විනස්සන්තු අසේසතෝ. තරංගයක අපි අර්ථයත් කියමු කට්ටියට අවබෝධයට ගන්න. අර්ථයත් අදිෂ්ඨාන කරගෙන මෙතකොට කරන්න පුළුවන්. සම්බුද්ධේ අට්ඨවී සංච අට්ඨවී සංච කියන්නේ 28ක් 28ක් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ගැන සිහිපත් කරනවා. ද්වාදසංච සහස්සකේ ද්වාදස කියනවා 12ට සහස්සකේ කියනවා සහස්‍රයකට. එහෙනම් 12 ඒවා සහස්‍රයක් කියන්නේ 12000ක් 12000ක් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා. පංච සත සහස්සානි සත සහස්‍රේවා පංච ඒ කියන්නේ පහක් ඒ කියන්නේ 5 ලක්ෂයක්. සරලව කියනවා නම් 5,12,028ක් වූ
සම්මා සම්බුදු පියාණන් වහන්සේලා. සම්බුද්දේ අට්ඨවී සංච ද්වාද සංච සහස්සගේ පංචසත සහස්සානී නමාමි සිරසාදරං නමස්කාර කරනවා ශීර්ෂාදරයෙන්. ඒකට මහත් ගෞරවයෙන් සිරසාදරං. තේසං ධම්මංච සංඝංච උන්වහන්සේලාගේ ධර්මයත් සංඝයාත් ධර්මරත්නය සහ සංඝරත්නය තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහං ආදරයෙන් නමස්කාර කරනවා. නමක්කාරානුභාවේන නමස්කාර ආනුභාවයෙන් සබ්බ බයා උපද්දවා සියලු බය සහ උපද්‍රවයන් අනේකා අන්තරායාපි අනේක වූ අන්තරාවන් විනස්සන්තු විනාශ වෙත්වා අශේෂතෝ ශේෂයක් නොමැතිව. ඉතින් ඉතාමත් අගනාකාරණාවකින් තමයි වැඩසටහනට අපි ප්‍රවිෂ්ඨ වුණේ. ඔබතුමා සඳහන් කරා අපිට හොඳ වටිනා කියන දෙයක් දෙනවා කියලා. ඒ දේ වැඩසටහන අවසානයේදී ලබා දුන්නා. මට පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා රන්දේ මහත්මයා. මේක 21 වතාවක් තමයි 21 වතාවක් කියන්න නොහැකිම නම් අඩුම ගානේ 7 වතාවක්වත් කියන්න ඔබ වෙනුවෙන් සහ රට වෙනුවෙන්. කුමන වෙලාවේද? කැමති ඕනෑම වෙලාවක මේක කරන්න පුළුවන්. නමුත් බොහොමයක් දෙනා එක්ව සිදු කිරීම ඊටාම වැදගත් නිසා ඒ කියන්නේ එක මොහොතකට මේ සියල්ල සිද්ධ වෙනවා නම් වඩාත් යහපත් නිසා මම යෝජනා කරනවා මේ කටයුත්ත රාත්‍රී 7ට පුළුවන් අයට රාත්‍රී 7ට කියන්න කියලා අනිත් අය හැකි ඕනෑම වෙලාවක කියන්න. මේ වෙලාවක් මම කිව්වේ සියලුම දෙනා එකම මොහොතක කිරීම තුළින් නැගෙන්නා වූ චිත්ත බලය ඉතාමත්ම වැඩි නිසායි. 2025 අප්‍රේල් මාසයේ මේ සූර්ය මංගල්‍යයෙන් පසු අපට යම් යම් බලපෑමක් ඇති වුණොතින් කියන්න පුළුවන් ඉතාමත් අග්‍රගණ්‍ය ගාථා රත්නයක් රන්දේව මහත්මයා කිව්වා. අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් මේ ගාථාව සඳහන් කරනවා. ඔබට පුළුවන් මේ ගාථාව රන්දේව මහත්මයා කිව්වා වගේ රාත්‍රී 7ට ගායනා කරන්න. එහෙමත් නැත්නම් දිනේ ඕනෑම වෙලාවක 21 සැරයක් ගායනා කරන්න. ඔබට ඔබේ චිරජීවනය යම්කිසි බලපෑමක් අමනුෂ්‍ය බලපෑමක් එහෙම තියෙනවා නම් මේක දූරින් භූත වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබේ පවුලේ සතුට සමගිය සහජීවනය වර්ධනය වෙන්න රටේ දියුණුව හැම කෙනාගේම සිත්වල හැම කෙනාගේම සිත්වල ආදරයක් වගේම හැම කෙනාගේ මුහුණේ සිනහමක් පහළ වෙන්න පුළුවන්. රාජා භවතු ධම්මිකෝ කියන කාරණාව මුදුන්පත් කරගන්න හැකියාවක් ලැබිලා අපේ රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය යහදී වුණු වෙලා අපේ රටේ ජනතාවට සතුටෙන් ඉන්න පුළුවන් වටපිටාවක් ළඟා කරගන්න හැකියාව ශක්තිය ධෛර්යය මේ සියලු දේම නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවත් එක්ක මේ ගාථා රත්නය ඔබට පුළුවන් සජ්ජායනා කරන්න රන්දේව මහත්මයා. තරංග එතකොට තව පුංචි දෙයක් කියන්නම්. මේක මේ රටට සහ ඔබට සෙත් පතන්න දුන්න ගාථාවක් වගේම යෝජනා කරනවා හැම කෙනෙකුටම මේක මාසයක් දෙකක් තුනක් දිගටම කියලා බලන්න ඔබේ තියෙන අපල උපද්‍රවයන් සහ ඔබට තියෙන බාධාවන් ඔබට නොහිතුව ලෙස ඉවත්වීමක් වේවි. ඔබේ ජයග්‍රහණය වාසනාව මතු කරගන්න ඉතාමත්ම අති ප්‍රබල ගාථා රත්නයක් කියලා මතක් කරගන්න. ජීවිතයේ සාර්ථකත්වය සතුට සිනහව නොපෙනෙන බලවේගයකින් උනත් ලං කරගන්න පුළුවන් නම් අපිට ජයග්‍රහණයට යන්න පුළුවන්. රන්දේව මහත්මයා අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ ක්‍රියාත්මක වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහන වෙනුවෙන් එක් වී පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි තවත් දවසක හමු වෙමු. සුබ දවසක් ආයිබෝවන්. ඔබට පුළුවන් ශාස්ත්‍රවේදී රන්දේව මහත්මයාට කියලා අලුත් අවුරුද්දේ ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ඔබේ පවුලේ ඒ වගේම ඔබේ සියලුම දෙනාගේ ඥාතීන්ගේ දරුවන්ගේ ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න ඔන්න තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා අලුත් අවුරුද්ද මේ සූර්ය මංගලයෙන් පසු ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න හැකිවන පරිද්දෙන් ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂාවක් සිදු කරගන්න පුළුවන්. ඒ කියන ගමන් අද දවසේ වැඩසටහනින් සමුගන්නවා. ඔබට සුබ දවසක් ආයුබෝවන්.